Hello ළමයි, welcome to my YouTube channel. ඉතින් අදත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. දැන් වෙද්දී ගොඩක් කට්ටිය මගේ vlogs බලනවා. ඒකට මට ගොඩාක් සතුටුයි. ඉතින් අද vlog එක මම ගෙනල්ලා තියෙන්නේ මගේ හවස් වරුවක් ගත කරන විදිහ. ඉතින් වැඩි කතා නැතුව ටක් ගාලා vlog එකට ඔන්න ළමයි දැන් තමයි මම දවල්ට ඉව්වේ මම ඔයාලට පෙන්නන්නම් ඔය පුටික. ඉතින් දැන් යන් අපි හැලප ටිකක් හදන්න. මුලින්ම පොල් ගා ගන්න ඕනේ. ඒකට කුරක්කම් පිටි, චීනි, පාන් පිටි මන් දන්නේ නැහැ. බලලා හදමු. එහෙනම් යන් හදන්න. මේ තියෙන්නේ මේ නෝකෝල් මැල්ලුමක්. නෝකෝල් කොළ මැල්ලුම. ඊට පස්සේ තියෙනවා කිරිකොස්. ඊට පස්සේ තියෙනවා එතන මාළු. අනිතින් පොල් ගාලා මම කැන්ද කොළ ටික තමයි හොදන්නේ. මේකට මම මුලින්ම ලුණු හැඳි දෙකක් විතර දාගෙන පෙඟෙන්න තිබ්බ සත්තු එහෙම යන්න. ඊට පස්සේ විම් චුට්ටක් දාලා විම් ලික්විඩ් එක හොදලා විම් ලික්විඩ් එකකින් චුට්ටක් දාලා හැම හොද ගන්නවා. ඉතින් එක තමයි මම හොදගන්නේ. අනිතින් සෝදගෙන ඉවරයි. දැන් මම මේක චුට්ට අතුරලා වගේ තියෙනවා වතුර බේරෙන්න. මම දැන් සීනි කප් දෙකක් දාගන්නවා. දෙකක් දාගෙන මේක හොඳට කැරමල් වෙන්න දෙනවා. මම සීනි අඩුවෙන් තමයි මෙතනදී යූස් කරන්නේ. එතන පොල් ගාගෙන තියෙන්නේ. සීනි එක රත් වෙනවා. දැන් සීනි එකට මම උණු වතුර දාගත්තා. උණු වතුර දැම්මම මේ වගේ පේස්ට් එකක් වෙන්නේ. ඇල් වතුර දැම්මම කැටියක් වෙනවා. ඕගන්ට දරලිපේ නම් හදන්නේ ඇල් වතුර හරි යූස් කරන්න පුළුවන්. ගෑස් එකේ බොරුවට ගෑස් පුච්චන්න නැතුව ඕක උණු වතුර දාගන්න එක හොඳයි. මෙන්න මේ වගේ හොඳට පැණි වෙනකම්ම සීනි එක හොඳට වතුර දාලා මෙන්න මේ විදිහට කරගන්න ඕන. ඊට පස්සේ දැන් මම මගේ පොල් ටික දාගන්න තමයි යන්නේ. සමහරව පැණියකට ගොඩාක් වතුර දාලා පැණි පොල් එක හදාගන්නේ. මම වතුර ටිකයි දැම්මේ. මොකද මම කැමති නැහැ මේ වතුර වගේ තියනවාට. මම කැමති අර වේලිලා වගේ හපන්න නැතිව ලේසියෙන්නේ. ඒක හරි සොෆ්ට්. අර ජෝල් වගේ මම කැමති නෑ. ඉතින් දැන් මෙන්න මේ කුරක්කම් පිටි එක තමයි දැම්මේ. ඒකට කුරක්කම් පිටි පාන් පිටි යන්න. එතන මම කියනවා පාන් පිටි දෙකම දාගෙන තියෙන්නේ. මේක හොඳට දැන් මික්ස් කරගන්න ඕනේ. මික්ස් කරගෙන මම මෙතනට ඕන්න උගන්ට ලුණු දාගන්න පුළුවන්. ලුණු කන්නේ නැති කට්ටිය දාගන්න එපා. පැණි පොල් එකට උනත් දාගන්න පුළුවන්. මම මෙතන ලුණු දාලා මදි වෙලා ආයෙ දැම්මා. ඕගන්ට පෙන්නන්න. මට ටිකක් ලුණු මදි වෙන නිසා මේ අතේ මික්ස් කර හිටියේ. ලුණු ටිකක් දාගන්න. ලුණු දාලා හොඳට මික්ස් කරගන්න. කරගන්න ඕනේ. හරිද? හරි. බෝල වෙන කරගන්න. එක සමාන බෝල. මම මෙතනදී කියන්නේ එක සමානව බෝල කරගන්න. මොකද හැම එකටම වැඩි අඩු එහෙම තියෙන්න බෑ. එතකොට වඩන්න හරි අමාරුයි. මම මෙහෙම වඩලා බැලුවා. මෙහෙම වඩද්දි නම් හරි හොඳට ආවා. අපි මෙහෙම කරමු. ඉස්සෙල්ලා මේක පැත්තට හරවලා බලනවා. මෙන්න මෙහෙම තමයි තියෙන්නේ.
දෙවෙනි එකත් හරි. පළවෙනි එකේ චුට්ටක් හදමු නේද? ඕනේ. හදමු. අර කොලේ පැනලා තියන්නත් හොඳ නැහැ. මොකද අපි මෙහෙම තලද්දී ඒක ඉබේම හැදෙනවා. විදිහට තමයි තියෙන්නේ. ලස්සන දෙන්න ඕන නිසා වටේට කපා ගන්න ඕන. අන්න බලන්න වටේට කපලා දැන් කැරට් ටික අයින් කරලා ආයෙ මම කරාම මෙන්න මෙතන තියෙනවා. ඒක මෙන්න මෙහෙම ඉස්සරහට ගමු. දැක්කද? ඕන ලස්සන තියෙන එක. හරි මේ තුන්වෙනි එක. මෙන්න මෙහෙම තියාගෙන මම මේ රයිස් වල රත් වෙන තිර තියෙන්නේ. දැන් මේක තියන්න මෙති. මේ තියෙන්නේ ෆයිනල් ස්ටෙප් එක. පියනෙන් වහන්න තමයි. අනිතින් දැන් තැම්බිලා ඉවරයි. මෙතනදී ඕගොල්ලෝ මේ හැන්ඩක් යූස් කරන්න. මොකද මගේ අත පිච්චුණා. මේ ඕකේ හුමාලේ රස්නේ තව තියෙන නිසා මේ ඕගොල්ලෝ හැන්ඩක් පාවිච්චි කරන්න. දැන් මම මේක බාලා වේලෙන්න තිබ්බා මේ චොපින් බෝඩ් එකක් උඩ. මම දැන් හැලප හැදුවට මගේ තැම්බ්නෙල් එකේ දාලා තියෙන්නේ මම කොහොමද හවස් වරුවක් ගත කරන්න කියලානේ. ඉතින් මගේ හවස් වරුවට මම හැමදාම පොල් කටු පුච්චලා දුම් අල්ලනවා. මගේ පුරුද්දක් වෙලා නේ මන්දා. තියෙන දුම් කොඩු යටි දෙකක් තියෙනවා. sausages, potato දාලා දැන් තමයි මම මේ හැලප එක කන්නේ. ඕගන්ට මං කියන්නේ වහන්න බෑ. ඒකේ බලවට අරන් කියනවා වැඩි. මං ඉතින් ඒක මං කට් කරා. ඉතින් ඔය හැලප එක මං කියන්නේ අතට කිව්වොත් මට එකයි ඉතුරුනේ එකකුත් නැහැ. චූටි කැල්ල ඉතුරුනේ. මොකද අනිත් සේරම කෑම බෙදලා තිබ්බ. ඉතින් ඒක තමයි මම කියවන්නේ මෙතන. මාරම රසයි. ඉතින් මං කෑවා. ඉතින් vlog එක end කරන්න තමයි යන්නේ. ඊළඟ vlog එක මොන වගේ විදිහේ vlog එකක්ද ඕනේ කියලා ඕගලන් කමෙන්ට් එකක් දාගෙන යන්න. ඒත් එක්කම like කරන්න, comment කරන්න අමතක නොකර subscribe කරන්න. එහෙනම් next vlog එකකින් හම්බෙමු. bye.